හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ගම්පෙදෙස මාගම්පත්තුවටම උරුම වූ අපූර්ව පරිසර තත්ත්වයන්ගෙන් අනුවන වූ අම්බලන්තොට බොරළුකන්ද ගමේ මැදගම ගමගේ කිරියප්පෝ සහ ඇසලින් ගජසිංහ යුවලට දාව 7 දෙනෙකුගෙන් යුත් පවුලක 6 වෙන්නා ලෙස මෙලව එළිය දුටු සුනිල් ගමගේ හැදෙන්නට වැඩෙන්නට වුණා. සුනිල් ගමගේ මූලික අධ්‍යාපනය හැදෑරුවේ පහළ බැරගම කනිටු විදුවලෙන්. පසු කලෙක ඔහු ජපානය බලා පිටත් වන්නේ කරාතේ ශිල්පය ඉගෙනීමට සහ ව්‍යාපාරිකයෙකු වීමේ සිහිනයද සැබෑ කර ගැනීමේ අරමුණෙන්. සුනිල් ගමගේ තුල විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත්වීමයි. ඔහුගේ පියාගේ වදන් පෙළක් නිතරම ඔහුගේ හදෙහි රැව් පිළිරැව් දුන්නා. එනම් පුතේ මුදල් නොවේ මිනිසුන් හම්බ කරපන් යන්නයි. සුනිල් ඒ වදන්ද ගුරුකොට ගනිමින් කුඩාවියේ පටන් හුරුපුරුදු කරගත් යහපත් මිනිස් සම්බන්ධතා උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ මෙන්ම ජපානයේද විශාල මිනිසුන් පිරිසක් සමග සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට සමත් වුණා. 1997 වර්ෂය වන විට සුනිල් ගමගේ ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා. ජපානයේ පමණක් නොව ජාත්‍යන්තරයේද රටවල් කිහිපයක්ම සම්බන්ධතාවයන් ඇති කර ගනිමින් ව්‍යාපාර ගණනාවක් ඔහු ආරම්භ කළේ තම උපන් ගමේ පමණක් නොව රටහිද කීර්තිය වැඩි කරමින්. පියාකී ලෙසින්ම සුනිල් සාර්ථක ව්‍යාපාරිකයෙකු පමණක් නොව ඊතර මෙතර ප්‍රභූන් බොහෝ දෙනෙක් අසුරු කරන්නා වූ කාගෙත් සිත් ඇදගන්නා පුද්ගලයෙකු බවට පත් වුණා. ජපානයත් ශ්‍රී ලංකාවත් එකට යා කරන රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් ගොඩනැගීමටද සුනිල් ගමගේට හැකියාව ලැබුණා. ඒ අනුව සුනිල් ජපානයේ කොන්සල් ජෙනරාල්වරයා බවටද පත් වුණා. ඔහු ජපන් සංස්කෘතිය භාෂාවට අමතරව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳවද ගැඹුරින් හැදෑරීමට කටයුතු කළා. ජපානය සමග එක් වී විවිධ ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවට ගෙන ඒමට සුනිල්ගේ දායකත්වය ඉහළින්ම ලැබුණා. ඒ අතරින් ඇල්බියන් කොස්මටික්ස් ආයතනයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. එමගින් ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාකසාර ජපාන් උසස් තාක්ෂණය යටතේ නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදු කළා. දැනට ලංකාවේ විශාල ගැටලුවක්ව පවතින දීවර සහ එළවලු පළතුරු පූර්ව අලෙවි සංරක්ෂණය සඳහා විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයේ ශීතාගාර පහසුකම් ඇති කිරීමටද මේ වන විට පිඹුරුපත් සකස් කරමින් පවතිනවා. ජපානයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් සිළු දෙනාම සුනිල් ගමගේට දක්වන්නේ දැඩි ලෙන්ගතුකමක්. පසුගියදා ඝාතනයට ලක් වූ ජපානයේ චින්සෝ අබේ සහ සුනිල් ගමගේ අතර ඇත්තේ දැඩි මිත්‍රත්වයක්. චින්සෝ අබේ අගමැතිවරයා ශ්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ සියලු රාජතාන්ත්‍රිකයන් හමුවීමට අමතරව වෙනමම වේලාවක් වෙන් කරගනිමින් සුනිල් ගමගේ සමග පෞද්ගලිකව කතාබහක් සඳහාද කාලය වෙන් කරගත්තේ ඒ මිත්‍රත්වයේ බැඳීම මොනවට පැහැදිලි කරමින්. ජනතාව වෙනුවෙන් ඔහු තුළ ඇති තදබල කැමැත්ත නිසාම ඔහු හිරෝෂී ලංකා ආයතනය සහ සුනිල් ගමගේ පදනම පිහිටුවා ගත්තා. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සමාජ වගකීම් ඉටු කිරීමේ පරමාර්ථයෙන් සුනිල් ගමගේ පදනම පිහිටවාගත් අතර 2021 දෙසැම්බර් 9 වෙනි දින මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කළා. 2022 මාර්තු 7 වන දින එය නැවත ලියාපදිංචි වූ අතර ග්ලෝබල් විෂන් ෆවුන්ඩේෂන් නමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සමාගම් අංක GA 3391 යටතේ ලියාපදිංචි කළා.
ගමගේ නම් මේ උදාර මිනිසාගේ මහා මිනිස් ගුණ සුවඳ නිසාම 2018 වසරේදී ත්‍රිනිකායක මහා සංඝරත්නය විසින් දේශමාන්‍ය ගෞරව සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවා. දුෂ්කර ගම්පියසක ඉපද කරදිය වලල්ල තරණය කොට එහිදීද අති සුවිශේෂී කීර්තියක් අත්කර ගනිමින් ශ්‍රී ලංකා මෑණියන් වෙත ගෙන අපරිමිත ගෞරවය නිමිත්තෙන් ආචාර්ය සුනිල් ගමගේ වෙත අපගේ උත්තමාචාර්ය මෙසේ පුද කරමු.